2026 ඔයාගේ ජීවිතයේ හොඳම දේවල් හොඳම විදිහට සිද්ධ වෙන වාසනාවන්ත සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. 2026 මම ඔයාලට යෝජනා කරන්නේ ගිය අවුරුදු වල අවුරුද්ද පටන් ගත්ත ජනවාරි 1 වෙනිදාට වඩා වෙනස් විදිහට පටන් ගන්න වෙනස් කෙනෙක් බවට පත් වෙන්න. මේ වෙනස් කෙනා වෙනස් විදිහකට පටන් ගැනීමේ වගේ ආරම්භය තමයි මේ සිද්ධ වෙන්නේ. මේ 2026 අලුත් අවුරුද්දේ ඔයාගේ higher self ට focus කරන වාගේ ඇත්තටම annual purpose එකක් වගේ වාර්ෂික අභිප්‍රායක් මත ජීවත් වෙන්න යන අවුරුද්දක්. අර වෙනද අපි පටන් ගත්ත විදිහට නෙමෙයි මේක පටන් ගන්නෙ. ප්‍රධාන අරමුණක් තියෙනවා, ඔයාගේ දැක්මක් තියෙනවා, විෂන් එකක් හදා ගන්නවා, ඒක ක්‍රියාත්මක කරනවා. මේක ස්ටෙප්ස් 3කින් යන අවුරුද්දක අලුත් ප්‍රවේශයක්. මොකද අර පරණ අවුරුදු වලත් ඔයා පරණ විදියට පටන් අරගෙන ජනවාරි 15 වෙනිදා වගේ වෙනකොට ඒ පළවෙනිදා තිබ්බ උද්‍යෝගය නැති කරගෙන ගිය අවුරුද්දක්. එහෙමනේ. හැබැයි මේ 2026 එහෙම එකක් නෙමෙයි. මේක සම්පූර්ණම complete transformation එකක් කරගමු. වෙනසක් ඇති කරගමු. මොකද මීට කලින් ජනවාරි 1 වෙනිදා ලොකු උද්‍යෝගයකින් ඔයා පටන් අරගත්තා. සමහරු ඒ පාරේ ගියාට සමහරුන්ට ඒ පාරේ යන්න බැරි වුණා. හැබැයි වාට ඒ යන්න බැරි වුණ කෙනෙක් නම් ආපහු ඒක වරදින්නෙම නැතුව වෙනස් කරන්න ඉන්නේ. මොකද 11 වැඩසටහනේ දවස් 50 ඉඳලා තමයි වා මේ වැඩසටහනට එන්නේ. එතකොට 11 විතරක් නෙමෙයි, දැන් 11ට එන්න බැරි වෙච්ච කට්ටියට ආයෙන්නත් පුළුවන්. ඒකිනුත් ඉම්ප්‍රූව්මන්ට් එකක් තියෙනවා. ඊට අමතරව ජනවාරි 11 වෙනිදා අපි පටන් ගන්න අලුත් වැඩේ, අපේ අලුත් ප්‍රෝග්‍රෑම් එකත් එක්ක වා එකතු වුණාම මේ ජීවිතේ ඔයාට ළඟා කරගන්න ඕනේ භෞතික සැප සම්පත් සියල්ල ළඟා කරගන්න ආකර්ෂණ නීතිය පාවිච්චි කරන්න පුළුවන්. කොහොමද මේක කරන්නේ? එහෙනම් හිතන්න මෙන්න මේක. ඔයාට ප්‍රධාන අරමුණක් තියෙනවා. මේ අරමුණ තමයි අපේ පළවෙනිම අරමුණ අභ්‍යන්තරයේ සිටින බලවත්ම ස්වરૂපය, වගේ ඇතුලේ ඉන්න බලවත්ම ස්වરૂපය වගේ higher self සමග තමයි එකතු වෙන්නේ. ඊට පස්සේ ඒ ජයග්‍රහණය අනිවාර්යයෙන්ම සිද්ධ වෙන mental plan එකක් ඔයා හදා ගන්නවා. mental plan එකක් හදා ගන්නවා. එතකොට ඒක ඔයාගේ focus එක යොමු වෙන්නේ higher self ට. ඔයාගේ focus එක යොමු වෙන්නේ higher self ට. මේ higher self කියන්නේ කවුද? higher self කවදාකවත් බයක ජීවත් වෙන කෙනෙක් නෙමෙයි. ආත්ම විශ්වාසය හුඟා පිරිච්ච පිරිපුන් කෙනෙක්. එයා ඉල්ලන දේ හිතන දේ දිනා ගන්න පුළුවන්, බහුලත්වයේ දිනා ගන්න කෙනෙක්. එතකොට මේ higher self ට කවදාකවත් මට මේක කරගන්න පුළුවන් වෙයිද කියන සැකේ ඉන්නේ. දැන් මේ myself එක්ක එකතු වෙලා ඔයා අර හැමදාම goals ටික ලියාගත්තම තමයි ඔය ජනවාරි 1 වෙනිදා නම් ඉතින් මම්ම පටන් ගන්න වෙනට මේක වෙයිද? ඔන්න ඊට පස්සේ වා හිතනවා සමහරලාට ඔයාට පාරට බැස්සම ඔයා දකින්න කැමති නැති පොත්ගිලිය දකින්න. ඔය කාලකන්ණි මිනිස්සෙක් හම්බුන උදේ පාන්දරම. ඔයාට සමහරට එහෙම හිතෙන්න පුළුවන්. හැබැයි ආය අන්න ඒ වෙලේ බලන්න higher self ගෙන් අහන්න. ඒක මගේ තුල තියෙන වැරදි විශ්වාසයක්ද? මට හරි දේ පෙන්වන්න. ඒ පුද්ගලයාගේ ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. මගේ ඊගෝ එකේ ප්‍රශ්නයක්. මගේ ඊගෝ එකේ හින්දා තමයි මම මේ මිනිස්සයා ඒ විදිහට දැක්කේ. නරක දෙයක් කියලා හිතුව දේ ඒක නෙමෙයි. ඒක නරක දෙයක්ද? උදේ පාන්දර ජනවාරි 1 වෙනිදා වෙන්න ඕනේ නැති දෙයක් උනේ ඇයි? ඒක නෙමෙයි වා හිතන්නේ. මොකක්ද මගේ higher self මට මේකෙත් දීපු පණිවිඩය මොකක්ද? ඇයි මට එහෙම දෙයක් දුන්නේ? මොකක්ද මට මේ හේතුව? මම මේක කොයි විදිහටද ට්‍රාන්ස්ෆෝම් කරගන්න පුළුවන්? අර myself කින් ජීවත් වෙනකොට තමයි වද වෙවි ඉන්නේ. හැබැයි higher self එක ජීවත් වෙනකොට දන්නවා higher self අපිට ඉන්ඩිකේෂන්ස් දෙනවා, ඉඟිබිඟි දෙනවා, හිතන්නේ නැති විදියට. ඒ හින්දා හැම දෙයක් දිහාම පොසිටිව් විදියට බලන්න පුළුවන් higher self ට. අපි මම ඔයාට යෝජනා කරනවා එහෙනම් මේ විශේෂ වැඩසටහන ඔයා ජනවාරි 1 වෙනිදා නැතුව බැලුවත් මේ පාඩම ඔයා පහුවෙලා පටන් ගත්තත් ඔයා අද ජනවාරි 1 වෙනිදා විදියට හිතාගෙන ඒ එනර්ජි එක, ඒ මූවමන්ට් එක, ඒ ශක්තියත් එක්ක පටන් ගන්න. ඒ ශක්තියත් එක්ක පටන් ගන්න. එතකොට අපි ඉස්සර තියාගත්තේ මොනවාද? අපි ලබා ගන්නා දේවල්, අපිට ඕන දේවල්. මට මේ අවුරුද්දේ මට රස්සාවක් ඕනි. මම මේ අවුරුද්දේ මේ රටේ පදිංචියට යන්න ඕනේ. මට මේ අවුරුද්දේ කාර් එකක් ගන්න ඕනේ. මට මේ අවුරුද්දේ මේ විවාහ ඉවර කරන්න ඕනේ. මට මේ අවුරුද්දේ මෙච්චර මුදලක් ඉතුරු කරලා තියන්න ඕනේ. අන්න ඒ වගේ ඔයාට තිබුණේ getting මොනවාද ලැබෙන දේවල් කියන එක. හැබැයි අපි යෝජනා කරන්නේ ඒක නෙමෙයි. 2026 ඔයා become, ඔයා කවුරු බවටද පත් වෙන්නේ, කොයි වගේ කෙනෙක්ද වෙන්න යන්නේ, අන්න එයාට ફોකස් කරන්න
එයාට අවධානය දෙන්න. එයාට අවධානය දෙනවා කියන්නේ අපි එයා ගැනයි හිතන්නේ එයා කොයි වගේ කෙනෙක්ද. එයා මොන වගේ තත්යකට පත් වෙලා තියෙද. දැන් පොඩි උදාහරණයක් විදිහට ඔයාගේ බඩ හොඳටම වැඩි ඔයා හිතනවා රයිට් මේ අවුරුද්ද ඉවරනකොට මම හුඟක් හොඳ ශාරීරික සෞඛ්‍යයක් පවත්වා ගන්න කෙනෙක්. මේ අවුරුද්දේ පටන් ගන්නකොට ගිය අවුරුද්ද පුරාවටම අපිට තිබුණේ සල්ලි අගහිඟකම. හැබැයි වාට දැන් පත් වෙන්න ඕනේ පුද්ගලයා මගේ ඇතේ සල්ලි තියෙන මූල්‍ය නිදහස හම්බෙන කෙනෙක් බවට මම පත් වෙලා ඉන්නේ. මෙන්න මේ වගේ ඔයා පත් වෙන්න හදන කෙනා ගැනයි වාගේ ફોකස් එක යොමු වෙන්නේ. ඊට පස්සේ අපි එහෙනම් මෙතන හදන්නේ ගෝල්ස් නෙමෙයි. ගෝල්ස් නෙමෙයි. ඒ කියන්නේ ලැබෙන්න ඕන දේ මොකද්ද කියන එක නෙමෙයි අපි බලාපොරොත්තු වෙන්නේ. අභිප්‍රායන්. ඒ කියන්නේ ඔයා මොන වගේ දෙයක්ද විශ්වයට දෙන්න හදන්නේ? ටැග් දෙන්න හදන දේ මොකද්ද? ඔයාලට මතක ඇති ඊයේ ප්‍රෝග්‍රෑම් එකේදී අපි කතා කරා අර මොන වගේ දෙයක්ද ඔයා කරන්න යන්නේ. ඒ කියන්නේ ඔයාගේ උරුමය කියන්නේ ලෙගසි. උරුමය කියන්නේ මොකද්ද කියන එක ගැන අපි ඉගෙන ගත්තා. එතකොට අන්න ඒකට අනුව ඉලක්ක තියාගන්න ඕනි ඔයා කොයි වගේ එනර්ජි එකක් කොයි වගේ ශක්තියකින් මොන වගේ දෙයක් ලෝකෙට දෙන්න යන කෙනෙක්ද. අපි හිතන්න මෙන්න මේ දේ ගැන. ඔයා ජනවාරි 1 වෙනිදා පුංචි පැලයක් හදනවා. මේ පුංචි පැලේ තියෙන එක කොළයයි. එතකොට ජනවාරි මාසේ 17 වෙනිදා වෙනකොට ඒක කොළයක් දෙකක් බවට පත් වෙලා දැනෙන බොහොම පොඩි වෙනසක් බවට පත් වෙලා. ජනවාරි 24 වෙනකොට ඒක තවත් එකක් බවට පත් වෙලා. කියන්නේ ඇත්තටම මේක වෙනස කොයි වගේද කියන එක ඊගාව ස්ලයිඩ් එකකිනුත් අපි බලමු. හැබැයි මේ බලන්න අවුරුද්දක් ගියාම හිතන්න බැරි තරම් දැවැන්ත ප්‍රගතියක් ඇවිල්ලා. ඒක 37 ගුණයක වර්ධනයක්. දිනපතා 101යි වැඩි වුණේ. ඒ කියන්නේ මම යෝජනා කරන්නෙම ඇටොමික් හැබිට්ස් පොතේ ඔයාට උගන්වන වැදගත්ම ප්‍රින්සිපල් එකත් ඒක පාවිච්චි කරන්න. ඒක තමයි 101ක ඉම්ප්‍රූව්මන්ට් එකක් හැම දවසකම. හැම දවසක් ගානෙම 101ක ඉම්ප්‍රූව්මන්ට් එකක් බලන්න. ජනවාරි 1 වෙනිදා පළවෙනි දවසේ පටන් ගන්නෙ එකෙන්. එතකොට මේකේ ඔයාට ස්ථානයක් තියෙනවා කොතනද පටන් ගන්නෙ වෙලාවක් තියෙන එක තමයි ජනවාරි 1 වෙනිදා. ඒකේ ඉඟියක් තියෙනවා. ඊට පස්සේ ඔයාට ආසාවක් එනවා. ඔයා මේ ගමන යන්න. ඔයාට ලොකු ආසාවක් එනවා. එතකොට ඔයා හැම දවසකම කරන ටයිනි ස්ටෙප් එකක් තියෙනවා. ඔයාට ආත්ම තෘප්තියක් ලැබෙනවා. බලන්න පළවෙනි සුමානේ යනකොට 1.07යි වෙනස් වෙලා තියෙන්නේ. ඒක දැනෙන තරම් වෙනසක් නෙමෙයි. හැබැයි පළවෙනි මාස ඉවරනකොට ඒකේ 1.35ක්. ඔයාට විතර පේනවා මේ පළවෙනි මාසෙම දිගට කරගෙන ගියාම වගේ පොඩි වර්ධනයක් වෙනවා කියලා. ඒකට හැබැයි මේකේ කම්පවුන්ඩ් ඉන්ට්‍රස්ට් නේ. කම්පවුන්ඩ් බෙනිෆිට්ස් නේ. කම්පවුන්ඩ් ඉන්ට්‍රස්ට් එක වගේ කම්පවුන්ඩ් බෙනිෆිට්ස්. ඒ කියන්නේ අර ඔයාට මොකක්ද ඒකට කියන දේ ඒ කියන්නේ ඔයා උපේන පොලියට තව පොලි වෙනවා. අර ඒ සංකල්පය වගේ තමයි. කියන්නේ ඔයා කරගෙන යනකොට හැම දවසකම 101 ගානේ වැඩි වෙනකොට අවුරුද්ද තුල 37.78 37.78 37.78ක දැවැන්ත වර්ධනයක්. මෙන්න එහෙනම් ඔයාගේ ටාගට් එක ඔයා දන්නවා. මේකට යන්න ඔයාගේ අලසකම අයින් කරගමු. මේ අලසකම කියන්නේ කල්දදා වැඩ කරන්නේ නැතුව අද මේක කරන්න බෑ හෙට ඒක නෙමෙයි. මොනතරම් අමාරු වුණත් ඔයා හැම දවසකම ඉම්ප්‍රූව්මන්ට් එක කරනවා. ඉලක්ක තියාගන්නවා කාර්ය බෙදනවා අවුරුද්ද අවසානයේ ඔයා දැවැන්ත සාර්ථකත්වයක් යනවා. එහෙනම් ඔයාගේ RAS එක ඔයාගේ රෙටිකියුලර් ඇක්ටිවේටිං සිස්ටම් එක හදාගන්නවා මෙන්න මේ විදිහට. කොහොමද හදාගන්නේ? ඔයාට මේ අද කරන අභ්‍යාසයෙන් ඔයාගේ රෙටිකියුලර් ඇක්ටිවේටිං සිස්ටම් එක ප්‍රෝග්‍රෑම් වෙනවාට අවශ්‍ය දේ දිනා ගන්න. ඒ විතරක් නෙමෙයි. ඔයාගේ මොළය හැම දවසකම වෙනස් වෙනවා. හරියට නියුරෝප්ලාස්ටිසිටි එක්ක ඔයා වෙනස් වෙනවා වගේ. ඒතර ජනවාරි 1 වෙනිදා මේ වෙනස් ජීවිතය පටන් ගත්තම වෙනස් විදිහට හිතන්න පටන් ගත්තම වෙනස් දේවල් කරන්න පටන් ගත්තම ඔයාට ඒක හරියට අර කැලේක ඉස්සල්ලාම පාරක් හදාගෙන යනවා වගේ වෙයි. කැලේක පාරක් හදාගෙන යද්දී ඒ කැලේ ඔයා හරි අමාරුවෙන් අසීරුවෙන් යන්නේ. හැබැයි මේ 37ක වර්ධනයක් වෙනකොට මේ අවුරුද්ද අවසාන වෙනකොට ඔයා මෙන්න මේ හයිවේ සුපර් හයිවේ එක යනවා වගේ ඔයා දැවැන්ත වේගකින් ඔයාගේ බලාපොරොත්තු කරා ඔයා ගිහින් ඉඳීවි. ඒ හින්දා විශ්වාස කරන්න නියුරෝප්ලාස්ටිසිටි. මොකද අපි කවුරුවත් වැඩ විදියට නෙමෙයි ඉපදෙන්නේ. කිසි කෙනෙක් වැඩෙක් නෙමෙයි. හැබැයි
ඔයා හැම දවසකම දවස ගානේ පුරුදු වෙනකොට දවස ගානේ මහන්සි වෙනකොට මේක වෙනවා. එහෙනම් මම ඔයාලට යෝජනා කරනවා විෂන් බෝඩ් එකක් හදාගමු. විෂන් බෝඩ් එකක් හදාගමු. ඇයි මේ 3D විෂන් බෝඩ් එකක් හදාගන්න ඕනි? මේකෙන් තමයි ඔයාගේ හිතට හුඟක් යොමු වෙන්නේ මට 20යි 26යි දී දිනා ගන්න ඕන කෙනා කොයි වගේ කෙනෙක්ද කියලා. මේකට පෙන්වන්න පුළුවන් හොඳම උදාහරණය තමයි ඔප්‍රා වින්ෆ්‍රී. වින්ෆ්‍රී කොයි වගේ ඒ කියන්නේ තාමත්ම දිලිඳු අභාග්‍ය සම්පන්න ආරම්භයක් ලබාගෙන ලෝකේ ඉන්න බලවත්ම කාන්තාවක් බවට පත් වෙනවා. ලෝකේ ඉන්න ජනප්‍රියම කාන්තාවක් බවට පත් වෙනවා. ලෝකේ ඉන්න ධනවත්ම බලවත්ම ශක්තිමත්ව අධ්‍යාත්මිකව ඉතාමත්ම ඉහළට ගිය. ඒ විතරක් නෙමෙයි. ඇයි ඔප්‍රාට අපි මෙච්චර ආදරේ? ඇයි ඔප්‍රාට අපි මෙච්චර ගරු කරන්නේ? ඇය මිනිස්සු ලක්ෂ ගාණක් මිලියන් ගාණකගේ ජීවිත වෙනස් කරපු කෙනෙක් බවට පත් වෙච්ච කෙනෙක්. එතකොට එතනදී ඇය කියනවා මගේ මේක ආවේ මට මේ පික්චර් එක, මට මේ ඉමේජ් එක, විෂුවල් එක මගේ ඔළුවට ගියේ හින්දා. එහෙනම් මම ඔයාලට යෝජනා කරන්නේ 20යි 26ට අපි හදමුද විෂන් බෝඩ් එකක්. මේක තමයි අද දවසේ ඇක්ටිවිටි එක. ඔයා හදන්න විෂන් බෝඩ් එකක්. ඒක නිකන් හදන එකක් නෙමෙයි. මේක මෙඩිටේෂන් එකක් කරගන්න. විෂන් බෝඩ් මෙඩිටේෂන් එක. ඒ කියන්නේ මේ අවුරුද්ද තුල අභිප්‍රාය, වාර්ෂික අභිප්‍රායක් හදන්න. එතන මේ විෂන් බෝඩ් එකට ඔයාගේ එක එක පාරවල්, ඔයාට යන්න ඕනේ එක එක දේවල් පිළිබඳව පින්තූර හදාගෙන පින්තූර එකතු කරගනිමින් ඔයා මේක හදනවා. මේක ඊට පස්සේ ඔයා මේක තමයි 20යි 26 දෙසැම්බර් මාසේ 31 වෙනිදා වෙනකොට ඔයාගේ ජීවිතේ වෙනස් වෙලා තියෙන තත්ත්වේ ඔයා අද දවසේ දකින්නේ. See the last in first. ඒ කියන්නේ ප්‍රින්සිපල් එක see the last in first. අවසානයේ මුලින් දකින්න. එතකොට අපි අද ජනවාරි 1 වෙනිදා අපි දකින්නේ මොකද්ද? අපි වෙනදා කරේ ජනවාරි 1 වෙනිදා ගෝල්ස් තිබ්බා. නේ? අද අපි ජනවාරි 1 වෙනිදා කරන්නේ දෙසැම්බර් 31 වෙනිදා වෙනකොට. ඒ කියන්නේ ඊයේ දවස නෙමෙයි. මේ අවුරුද්දේ දෙසැම්බර් 31 වෙනකොට මම ඉන්නේ කොතනද කියලා ඔයා සැලස්ම අඳිනවා. ඔයා ඒක අඳිනවා, ඒක විෂුවලයිස් කරනවා. ඔයාගේ ධනය කොයි වගේ තැනක තියෙනවද? ඔයාගේ සෞඛ්‍ය කොයි වගේ තැනක තියෙනවද? ඔයාගේ සම්බන්ධකම් කොයි වගේ තැනක තියෙනවද? මෙන්න මේක හදාගත්තන් පස්සේ ඒ දැක්ම ඒ විෂන් බෝඩ් එක ඔයා හදාගන්න ගන්න විදියට ඊට පස්සේ මේකට එකතු කරන්න තව දෙයක්. ඒක තමයි මන්තරයක්. සුපිරි මන්තරයක්. මේක මගේ වීඩියෝ එකක් තියෙනවා අර වචන 3යි ජීවිතේ වෙනස් කරන්න. ඒ වීඩියෝ එකත් බලන්න. මම ඔයාලට යෝජනා කරන්නේ එක්කෝ එක වචනයක්, එක්කෝ වචන 3ක්. ඒක වෙන්න පුළුවන් අසීමිත බහුලත්වය. එහෙම නැත්නම් නිදහස, එහෙම නැත්නම් ධෛර්යය, එහෙම නැත්නම් දැනුමෙන් පිරිපුන්, එහෙම නැත්නම් ආධ්‍යාත්මික දියුණුව, එහෙම නැත්නම් සිතේ ශාන්තිය. මේ වගේ ඔයාට මන්ත්‍රයක් තියාගන්න, තීම් එකක් තියාගන්න මේ අවුරුද්ද පුරාවටම තියෙන. එහෙනම් අපි ඊළඟ පියවර 4 වෙනි පියවර අපි එක ස්ටැබ්ලිෂ් කරගන්න ඕනි. ඒක ස්ටැබ්ලිෂ් කරගන්න නම් හැමදාම උදේ අවදි වෙච්ච ගමන් එහෙම නැත්නම් රෑ නිින්දට යන්න කලින් ඒක පෙනෙන තැනක තියාගන්න, ඒක නිරන්තරයෙන්ම දකින්න බලන්න. ඒක සමහර විට වගේ ෆෝන් එකේ වෝල්පේපර් එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කාමරේ බිත්තිය වෙන්න පුළුවන් මේ ඔයාගේ යටිහිතට යන තැන. එහෙමනම් අපි අද ජනවාරි 1 වෙනිදා අපි හැම දවසකම දෙන අභිප්‍රායක් අපි අදත් කරමු. අපි අර 50යි 11 ප්‍රෝග්‍රෑම් එකේ දිගට කරා වගේ. එහෙනම් ඇස් දෙක පියාගෙන මේක කියන්න හදවතට අත තියාගෙන. මම එළඹෙන 20යි 26 වසර පූර්ණ ශක්තියෙන් පිළිගන්නවා. මගේ උසස් ආත්මය හැම පියවරකදීම මට මඟ පෙන්නනවා. මම සාර්ථකත්වය, නොනිමි ආදරය, අසීමිත බහුලත්වය සඳහා දැන් විශ්වය සමග ගැලපී ඉන්නවා. මං අසාමාන්‍ය ජීවිතයක් මටම උරුම කරගන්නවා. මම එළඹෙන 2026 වර්ෂ සම්පූර්ණ ශක්තියෙන් පිළිගන්නවා. මගේ උසස්ම ආත්මය මට හැම පියවරකදීම මට මඟ පෙන්නනවා. මම සාර්ථකත්වය, නොනිමි ආදරය, අසීමිත බහුලත්වය සඳහා දැන් විශ්වයත් සමග සම්පූර්ණම ගැලපිලා ඉන්නවා. මං අසාමාන්‍ය ජීවිතයක් නිර්මාණය කරගන්නවා.
මම එළමෙන 2026 වර්ෂය සම්පූර්ණ ශක්තියෙන් පිළිගන්නවා. උසස් ආත්මය සෑම පියවරකදීම මට මඟ පෙන්නනවා. මම සාර්ථක ඒ වගේම නොනිමි ආදරයක් බහුලත්වයක් සඳහා ගැලපෙලා විශ්වත් සමග එකඟ වෙලා ඉන්නවා. අසාමාන්‍ය ජීවිතයක් මං උරුම කරගන්නවා. අපි මේ වර්ධනය කරගමු. එහෙමනම් හැම දවසකම විනාඩි 20ක් ඉගෙන ගන්න. දිනපතා ඔයාටම වෙලාව වෙන් කරගන්න. විනාඩි 3ක් ස්තුති කිරීම කරන්න. විනාඩි 6ක් සිල්වා ටෙක්නික් එක කරන්න. දවසකට 3 පාරක් 369 කරන්න. විනාඩි 20ක් ඉගෙන ගන්න. අපි එහෙමනම් අද දවසේ අපි ඉගෙන ගත්ත දේ නිගමනය අපි පරක්කු වෙන්නේ නැතුව මේ විෂන් බෝඩ් එක අදම හදන්න පටන් ගන්න. මේක අදම කරන්න පටන් ගන්න. මොකද අද ඉවර කරගන්න බැරුණත් අද කරන්න. 20යි 26 අවුරුද්ද අර වෙන අවුරුදු වල වගේ නෙමෙයි දීප්තිමත්ම අනාගතය නිර්මාණය කරන අවුරුද්ද බවට පත් වේවා. හැම දවසකම අපි ජනවාරි 1 වෙනිදා අද මේ පටන් ගත්ත දේ 11:11ට තාම සම්බන්ධ වුනේ නැත්නම් 11:11ත් කරන්න. ඒ වගේම ජනවාරි 11 වෙනිදා අපි පටන් ගන්න අපේ නිව් ලයිෆ් එක හදන්න යන භෞතික සංවර්ධනය වගේ වැඩි වෙන රීඉන්ජිනියරින් වැඩසටහන ටර්නින් පොයින්ට් එක එකතු වෙන්න අද දවසේ ඉඳලා අද දවසේ අපි විශේෂයෙන්ම රාත්‍රියේ සූම් ඔස්සේත් හම්බ වෙනවා සම්බන්ධ වෙනවා. ඒ සූම් සම්බන්ධකමත් ඔස්සේ බලාපොරොත්තු වෙන්න ජනවාරි 11 වෙනිදා වගේ ජීවිතේ වෙනස්ම පැතිකඩකට යොමු වෙන ආකර්ෂණ නීතිය හරියටම ක්‍රියාත්මක කරන වැඩසටහන පෙළත් එක්ක එකතු වෙමු. එවන අපි ආයෙ හම්බ වෙමු.